කොහොමද? අද අපි බලමු මුරුංගා කොළ ස්පෙෂල් පැක් එකක් හදාගන්නේ කොහොමද කියලා. මුරුංගා කොළ කියලා කියේ මෙන්න මේ කොළ වලට නැතෝ කතුරු මුරුංගා කොළ නෙමෙයි ඒවත් ගුණයි. නමුත් ස්පෙෂල් එකට ගන්න මෙන්න මේ මුරුංගා කොළ. මම මේ මුරුංගා කොළ බ්ලෙන්ඩ් කරලා වතු චුට්ටක් දාලා බ්ලෙන්ඩ් කරලා ඒකේ ඉස්ම තමයි මේ අරගෙන තියෙන්නේ. ඒ ඉස්ම එකට අපි දාන්න ඕන මී පැණි. මේකේ ඉස්ම වැඩි නිසා අඩු කළා. මෙන්න මෙහෙම මට නම් අනිත් අර කාගේ ලොකු ෂොප්ස් කියන්නේ සුපර් මාකට්ස් වල තියෙන මී පැණි වලට වඩා අර මේ සින්නල බෙහෙත් බඩු කඩවල වල තියෙන මී පැණි මම හිතනවා ඒවා ටිකක් හරි ඔරිජිනල් කියලා. ඔන්න ඕකට ටිකක් දාගන්න. දැන් මේක හොඳට කවලම් කරගන්න. ඇප්ලයි කරගන්න. මෙහෙම වතුර වගේ ආවට ඒක වැඩි හිතන්න එපා මූණෙම ගා ගන්න. එකක් තියාගන්න මේක වැක්කිරෙන එක අඩු කරන්න අපිට පුළුවන් මේ විදිහට ටිෂු එකක් හරි ෆේස් මාස්ක් ෂීට් එකක් හරි යූස් කරලා හොඳට ගා ගන්න. පසු විනාඩි 20ක් ෆේස් එකේ තියලා වොෂ් කරලා අනිවාර්යයෙන්ම ටෝන කරන්න අමතක කරන්න එපා. ඔයාලා මතක තියාගන්න මේ ෆේස් මාස්ක් පැක් දානකොට කතා කරන්න හොඳ නෑ. මම මේ දැන් කතා කරාට දැන් මේක ගලමු. මම විනාඩි 20ක් හිටියා. ඒත් මේක ගොඩක් තෙතමනේට තියෙනවා මේ බලන්න. දැන් ඔයාලා මූණ හොඳට හොදලා ඔයාලා කැමති නම් මේක හොඳට වේලන ගන්න තියාගන්න පැයක් විතර. මට හරියම කම්මැලියක් කමක් ඇති වුණා. පොඩි නිදිමතක් ආවා. ඉතින් මට මේක තියාගෙන ඉන්න බෑ. මූණ හොදගෙන ඉන්න. හරි ළමයි. දැන් ඔයාලට පුළුවන් ඔයාලගේ ටෝන එක ඇප්ලයි කරන්න. මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න ඕන නම් මාව ෆලෝ කරන්න අමතක කරන්න එපා. එනගින් එන බයි.